නමෝ ගම්භාර දේවතා නමෝ ගම්භාර දේවතා ශ්‍රී ලංකා වාසීන්ගේ භක්ති ආදරයට පාත්‍ර වූ පුදබිමක් තමයි ගලී දේවාලය කියන්නේ. ගලී දේවාල පුදබිමේ ගම්භාර දෙවි හාමුදුරුවෝ ජීවමානව වැඩ සිටිනවා කියන විශ්වාසය බැතිමතුන් තුළ තියෙනවා. සෝමියම් නැත්නම් ගම්භාර දෙවියන් වැඩ සිටින ගලී දේවාලයේ දේවගතියෙක් නැහැ. ආතුරයා හා දේවගතියා යන භූමිකා ද්විත්වයම බැතිමතුන්ට ස්වයංව සිදු කරන්න වෙනවා. දේවාල භූමියට ප්‍රවේශයට පෙර මුරකුටිය අසල ආරක්ෂිතව පාවහන් තැබීමට වෙනම ස්ථානයක් තිබෙනවා. ගම්භාර දෙවියන් උදෙසා පූජාවන් පවත්වා තමාගේ ගැටලුව දෙවියන්ට කන්නලව් කර ප්‍රතිකර්ම ලබා ගැනීමට බැතිමතුන් ශ්වේත වර්ණ හෝ චාම් ඇඳුමෙන් සැරසිලා පේ වෙලා තමයි එන්නේ. අවශ්‍ය පූජා ද්‍රව්‍ය ලබා ගැනීමට පූජා භාණ්ඩ අලෙවිසන් සහ බැතිමතුන්ගේ වාහන ආරක්ෂිතව ගහල් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා. ජනප්‍රවාදයේ තිබෙන්නේ බදාදා හා සෙනසුරාදා යන කෙම්මුර දින 7ක් නොකඩවා දෙවොල් බිමට පැමිණ කාරණය ප්‍රකාශ හා සිහිපත් කර කන්නලව් කිරීමෙන් ගම්භාර දේ හාමුදුරුවෝ නරයින් දෙස බලා එම කාරණේ ඉටු කර දෙන බවයි. දේවාල පුදබිම තුල පහන් හා සුවඳ කූරු දැල්වීම සඳහා වෙන් වූ ස්ථාන දේවාලයේ භාරකාරීත්වය දරන සිදුහත් සමිතියේ නිලධාරී මණ්ඩලය විසින් සකස් කර දී අධීක්ෂණය කරනු. තැන තැන පහන් හා සුවඳ කූරු දැල්වීමට බැතිමතුන්ට අවස්ථාවක් නැහැ. ගලී දේවාල පුදබිමට ඇතුළු වන ස්ථානයට ආසන්නයේ 12 මහේ පහන සහිත කුටීරයක් ඉදිකර දී තිබෙනවා. දින 365ම මේ පහන දැල්වමින් පවතිනවා. බැතිමතුන් ප්‍රථමයෙන් බුදුන් වහන්සේ උදෙසාත් පසුව සතර මහා දෙවිවරුන් උදෙසාත් මල් පූජා කර පංචශීලය සමාදන් වනවා. බැතිමතුන් තමන්ගේ කාරණය සිහිපත් කරමින් බාරගැට ගැසීමද සිද්ධ වනවා. ගම්භාර දෙවි හාමුදුරුවන් උදෙසා පූජාව සිදු කරන්නේ මේ ස්ථානයේදී. සමහරු කැවිලි පළතුරු පූජාවන් පවත්වා බාරහාර වෙමින් කැවිලි පළතුරු පූජා පවත්වමින් බාර ඔප්පු කිරීමටද කටයුතු කරනවා. විලඳ මේ පැනේ මුරුතැන් හා වෙනත් කැවිලි වර්ග තමන් බාර වූ ආකාරයට අනුව දේවාසනයට පූජා පවත්වනවා. ගලී දේවාලය යන නම මෙතැනට ලැබී තිබෙන්නේ මේ ගල් පොත්ත නිසාවෙන්. තුරංග වාහනාරූඪව සිටින ගම්භාර දේව ප්‍රතිමාව අසල සිට බැතිමතුන් ගම්භාර දෙවියන් නමදිනවා. විලඳ මේ පැනේ මල් මුරුතැන් හා වෙනත් කැවිලි ඖෂධ පූජා පවත්වනවා. පඳුරු ගැට ගසනවා. මේ ගණ දෙවියන්ගේ දෙවොල් කුටිය. මේ සරස්වතී දේවියගේ දෙවොල් කුටිය. ගම්භාර දේව ප්‍රතිමා ඇති ප්‍රධාන දේව කුටි ඉදිරියට පැමිණ දොහොත් මුදුන් තබා මේ ස්ථානයේ සිට ඉදිරියේ සඳහන් කර ඇති ගම්භාර දේව කන්නලව්ව සත්වරක් සජ්ජායනය කරනවා. මේ ස්ථානයේ ශබ්ද පූජාවන් සිදු කිරීමද බොහෝ අයගේ සිරිතක්. කන්නලව් සජ්ජායනය හා ශබ්ද පූජා පවත්වා තමන් දෙවොලට ආකාරණය දෙවියන් හමුවේ කියමින් තමන්ට පිහිටවන ලෙස ගම්භාර දෙවියන්ට කන්නලව් කරන්නේ මේ ස්ථානයේදී. තමන් ආකාරණය දෙවියන් වහන්සේ හමුවේ පවසමින් දේවගතියා ලෙස තමන්ම කටයුතු කිරීම ගලී දේවාලයේ සුවිශේෂීත්වය වෙනවා. තමන්ට සහනයක් ලබා දෙන ලෙස අයදමින් පුන් ගසන්නේ මේ ස්ථානයේදී. මෙම ඝණ්ඨාරය නාද කර ශබ්ද පූජා පැවැත්වීමත් බැතිමතුන්ගේ සිරිතක්. අධ්‍යාපනික කටයුතු සඳහා පැමිණෙන බැතිමතුන්
මේ නුග වෘක්ෂයේ පාමුල තනා තිබෙන ගණ දෙවියන්ගේ දේව කුටිය අසල වැඩි වේලාවක් රැඳෙමින් පූජාවන් පවත්වනවා. ගලේ දේවාල භූමියේ මේ පෙනෙන නිදහස් ප්‍රදේශයට පැමිණ විවේකීව හිඳගෙන සිටීමට සමහරු පුදු වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ සහ බැතිමතුන් වෙනුවෙන් පිළිගන්වන දානය බෙදා හරින්නේ මේ ස්ථානයේ. මේ එවැනි දානයක් බැතිමතුන්ට පිළිගන්වන අවස්ථාවක්. බැතිමතුන් පේලියක සිට බෙදෙන පූජාවන් පිළිගෙන ආහාරයට ගන්නවා. මේ තුලින් පිළිගන්වන එමෙන්ම පිළිගන්නා දෙපාර්ශවයටම යහපත සැලසෙන බවයි විශ්වාසය. දෙවියන් උදෙසා පිළිගන්වන කැවිලි පළතුරු පූජාවන් දේවාල භූමියේ සිටින බැතිමතුන්ට පිළිගන්වන්නේ මේ ස්ථානයේදී. දකුණු ආසියාවේ උසම ගම්භාර දේව ප්‍රතිමාව ගලේ දේවාල භූමියේ ඉදිවෙන්නේ මේ ස්ථානයේදී. ගලේ දේවාල පුදුබිමට එන බැතිමතුන්ගේ සනීප ආරක්ෂාව සඳහාද පහසුකම් සහිත ස්ථානයක් ගලේ දේවාලයේ භාරකාරීත්වය දරන සිදුහස් සමිතිය විසින් සිදු කර දී තිබෙනවා.